අද මම හස්බන්ඩ් රුලන් වලින් උත්තාප්පම හැදුවා. මේක ඉන්දියන් රෙසිපි එකක්. රුලන් කෝප්ප භාගයකට මුදවපු කිරි කෝප්ප භාගයක් දාලා ඒකට කැරට්, බෙල් පෙපර්, ලූණු, කරපිංචා තමන් කැමති එළුවක් පුංචියට කපලා දාගන්න. ඊළඟට ඒකට ලුණු තේ හැඳි එකමාරක් වතුර කෝප්ප භාගයක් දාලා හොඳට මිශ්‍ර කරගන්න. ගොඩක් තියාරු කරගන්න නම් එපා. පියනකින් වහලා විනාඩි 20ක් තියෙන්න දෙන්න. ඊට පස්සේ පෑන් එකට තෙල් ටිකක් ගාලා හැන්ද ප්‍රමාණය දාලා ගොඩාක් ඝනකමට ගන්න එපා. යන්තම් ඝනකමට මේ විදිහට හදාගන්න පුළුවන්. දෙපැත්ත රන්වන් පාට වෙන විදිහට උයා ගන්න. මම මේක හස්බන්ඩ්ට දුන්නේ තක්කාලි චට්නිය එක්ක මෙහි තියෙන ඉඩ්ලි පොඩි කියලා. ඒකට තල තෙල් චුට්ටක් දාලා ගත්තම මාරම රසයි. ඔයාලත් මේක හදලා බලලා මට කියන්න කොහොමද රස කියලා. වීඩියෝ එක බැලුවටයි අහන් හිටියටයි ස්තුතියි. හෙට අලුත් රෙසිපි එකකින් හමු වෙමු. බයි.